අසංවර වුණා. එහෙනම් මම සංවර වෙන හැම මොහොතෙම මුළු විශ්වයම මට සාපේක්ෂව සංවර වෙනවා. එයා අල්ලන කොස්ස ඉදලා පවා සංවරයි. එයා වාඩි වෙන තැන පොළව සංවරයි. එයා පරිභෝජනය කරන ඉඳුල් කඩේ, පත් කඩේ, පාත්‍රයේ, තැටියේ ඔක්කොම සංවරයි. එයාගේ මානකම සංවරයි. එයාගේ වචන සංවරයි. එයා සිතන ක්‍රමවේදයේ සංවරයි. එයා සංවරව තමයි දන්නේ. අස්වල අසත්පුරුසයි නෑ. එයා අසත්පුරුෂ නෙමෙයි. එයා සත්පුරුෂයෙක් විදිහට ඉන්න ක්‍රමය තාම දන්නේ නෑ. දන්න විදිහට ජීවත් වෙනවා. එයාගේ සිතුවිලි හරි සංවරයි. අද අපේ සිත කය වචනය යම්කිසි හේතුවක් නිසා ඇලීමෙන් ගැටීමෙන් එහෙම නැත්නම් කෙලෙස් වලට අසු වෙලා ලෝභ දේශ මොහ රාග වෛර වලට අසු වෙලා යම්කිසි විකෘති තත්වයක් ලබනවා නම් මම උවමනාවෙන් දේශයක් ලෝභයක් වෛරයක් ඇති කරගෙන පටිඝයක් ඇති කරගෙන එවැනි මානසිකත්වයට යුක්ත වෙනවා නම් අනුගත වෙනවා නම් දැනගන්න මුළු විශ්වයම මට සාපේක්ෂව රාගිකයි. මුළු විශ්වයම ලෝභයි. මුළු විශ්වයම ද්වේෂයි. මගේ මානසිකත්වයේ ද්වේෂසාගත වෙනකොට මගේ තරංග විශ්වයේ තියෙනවා ඒ සෑම තරංගයකම ද්වේෂය අවදි වෙලා ඒ ද්වේෂය මගෙත් එක්ක ක්‍රියාත්මක වෙනවා. ගනුදෙනු කරනවා. එහෙනම් මම අද ලොකු පීඩනයකටපත් වෙලා ඉන්නවා නම් ඒ පීඩනය මහා විසින් ඇති කරගත්තා වූ දෙයක් මිසක් ඒ ගමේ මිනිස්සු සමාජය ඇති කරපු එකක් නෙමෙයි. මිනිස්සු මට පණ වගේ ආදරේ නම් සෙනෙහබර නම් මිනිස්සු සෙනෙහබර වුණේ නැහැ. මෛත්‍රිය, කරුණාව, දයාව මම ප්‍රගුණ කරලා විශ්වයේ තියෙන තැන්පතු ටික මම අවදි කරවලා